හරි එහෙනම් දැන් අපිට ආය කතා කරන්න දෙයක් නැහැ. කෙලින්ම බහිමු. මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ යාලා හැමෝම. ඊට පස්සේ තමයි ඊළඟ වැඩේට කරන්න බහින්නේ. හරිද? ඉතින් මේක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඔයාලා ඕපන් කරගන්න. හරිද? ඕපන් කරගත්තාම මේව තමයි පෙන්වන්නේ. හරි? කලබල වෙන්න දෙයක් නැහැ. මේෙන් පෙන්නනවා. ඊට පස්සේ අර මැද කහ පාට එකක් මට ඔයාලට පෙන්නනවා. ඉතින් මේ charging animation කියලා පෙන්නනවා. අපි යන්නේ ඒක මෙන්න මේ විදිහට ටච් කරන්න ඕනේ. ඊට පස්සේ මචං ගැම්මෙන් ඉතින් බලහන්කො බෑනේ කරන්න. හරි. ගැම්මෙන් මෙන්න මෙහෙම එනවා. හරිද? මෙන්න මේ ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ගෙවලා ගන්නත් පුළුවන්. නොගෙව ගන්නත් පුළුවන්. ආසයි නම් ගෙවලා ගන්න නැත්නම් ඒත් ගන්න. මෙහෙන් පෙන්නනවා ඇඩ් එකක් බලලා ගන්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ. මේ ගොඩක් තියෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා කියන්නේ ටයිම් ඇනිමේෂන් අරකයි මේකයි ගොඩක් මේ ඇනිමේෂන් තියෙනවා. ගේම් ඒමාන ෆන් ඒවා කූල් ඒවා එක එක ඒවා තියෙනවා කැටගරි වලට දාලා. හරිද? දැන් මම මේක දාන් ඉන්නේ. දැනට දාන් ඉන්න මම මේක මොකද්ද මචං? 4 වෙනියට තියෙන්නේ. බැටරියක් දාලා. අපි නම් මේක දාලා බලමු නිකන්. ඒකට අත් කරාම තමයි ඒකට අත් කරාම මෙන්න මේ හරියට දෙන්නවා. දැන් සෙට් නව දුන්නා මේක මේක කරලා. දැන් මේ තියෙනවා කොච්චර වෙලාවට අත් කර මචං දෙවණියට තියෙනවා කොච්චරලා ටච් කියන්නේ මේක පෙන්වන්න ඕනද කියලා. මේක දැන් තියෙන්නේ තප්පර 10ක් පෙන්වන්න ඕනේ කියලා. අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් මේ. පේනවනේ විනාඩි 3ක් දක්වා තියෙනවා. අපි දැන් තප්පර 10 දෙනවා මම. ඒක ක්ලෝස් කරන්න ඕනේ කොහොමද කියලා තියෙනවා. හරිද? කොහොම හරි තියෙන විදිහට මම තියෙනවා. show only on lock screen lock කියන්නේ ස්ක්‍රීන් එක ලොක් වුණාම විතරක් ඒක පෙන්වන්න ඕන නම් ඒ විදිහට ටික් එක දානවා. මේ තියෙන ඉඳලා සෙට් කරනවා. සෙට් සක්සස්ෆුලි කියලා ඕකේ දෙලා charge එකට ගහන්න ඕනේ. හරිද? ඔයාලා charge එකට ගහන්න ඕනේ නැත්නම් බෑනේ කරන්න තේරෙනවනේ. 21 වගේ හැදිරෙන්න බෑ. තේරෙනවනේ බෑ කියලා. හරි. ඔය දැන් charger එක ගන්න charger එකම පෙන්වනවා. අනේ මන්ද. හිටාම ගැව්වෝ ඕනේ. නම් වැඩි කතාවක් නෑ. කෙලින්ම අපි දැන් මේක ඉවරයක් කරමු. හරිද? මොකක්ද ඉවරයක් කරන්න ඉවරයි. හරි. මම ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න.